කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි අද මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. මේ පෙබරවාරි මාසේ 14 වෙනිදා. අද උදේ කෑමට මම බබාටයි හස්බන්ඩ්ටයි ලෑස්ති කරගන්නවා පොඩි ප්ලැටර්ස් දෙකක්. ප්ලැටර්ස් දෙකක් කොට ලොකු දෙයක් නෑ. කිරිබත් ඒ වගේම සෑන්ඩ්විච් එකක් පොඩි පළතුරු ටිකක් එකතු කරලා තමයි මම මේ ප්ලැටර්ස් හදාගන්නේ. අපි හැමදාම කන දෙයක් වුණත් පොඩි විශේෂයක් කරලා ඒක පිළිගන්නනකොට පුංචි වෙනසක් තියෙනවා. ඉතින් මේ දවසට ගැළපෙන විදිහට මම හිතුවා අද උදේ කෑම ටික ලෑස්ති කරලා මෙයාලට දෙනවා කියලා. කිරිබත් එක හදන්න ඕන හාල් ටික මුලින්ම සෝදලා ලිපේ තිබ්බා. ඒ අතරේ පොල් කිරි ටිකත් ලෑස්ති කරගත්තා. දැන් මම හදන්නේ බ්‍රෙඩ් සෑන්ඩ්විච් එක හදාගන්න. චූටි දෝනි තාම නැති. ඉතින් මම මේ වැට් ටික ඉක්මනට කරගත්තාම ලේසි. බබාට පාවිච්චි කරන්නේ මම සුදු මදේ විතරයි. එයා එග් යෝක් එක කන්න වැඩි ආස නැහැ තම්බලා. ස්ක්‍රම්බල් කරලා වගේ තමයි බබාට දෙන්න පුළුවන් එක. මේ විදිහට හොඳට සුදු මදේ පොඩි කරලා ඒකට චීස් කෑල්ලකුත් එකතු කරගන්නවා. ලුණු ගම්බිරිස් රසායන එකතු කරගන්නවා. ගෝවා ටිකක් හීනියට කපලා තම්බගත්ත චිකන් බ්‍රෙස්ට් එකෙන් පොඩි කොටසක් එකතු කරගන්නවා. හීනියට කඩලා ලුණු ටිකක් තක්කාලි මේ දේවල් ටික හොඳට එකතු කරලා මම හොඳට සේරම මික්ස් කරගෙන තමයි බබාගේ සෑන්ඩ්විච් එක හදාගන්නේ. හස්බන්ඩ්ටත් වෙනසක් කරන්නේ නැහැ. අවුමිරිස් ටිකක් විතරයි එයාගේ සෑන්ඩ්විච් එකට වැඩිපුර එකතු කරගන්නේ. සෑන්ඩ්විච් දෙක මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ කිරිබත් එක කන්න ලුණු මිරිස් එකකුත් මම මේ අතරෙම ඉක්මනට හදාගත්තා. ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම මේ පාවිච්චි කරන සෑන්ඩ්විච් මේක එක ගැන. මේක 3 in 1 සෑන්ඩ්විච් මේක එකක්. මේකේ ක්‍රම 3කට අපිට දේවල් හදාගන්න පුළුවන්. වොෆල් එකක් තියෙනවා. එතකොට මේ විදිහට ග්‍රිල් කරගන්න පුළුවන්. ඒත් එක්කම සෑන්ඩ්විච් ටෝස්ට් කරලා අරගන්නත් පුළුවන්. මේ ක්‍රම 3ටම අපිට මේ එක මැෂින් එකෙන් කරගන්න පුළුවන්. ඒක ගොඩාක් පහසුයි. ඉඩත් ඉතුරුයි. මැෂින්ස් 2-3ක් අපිට ගේ ඇතුලේ තියාගන්න ඕනේ. මේකේ ප්ලේට්ස් 6ක් එනවනේ උඩටයි යටටයි දෙක ගානේ. එතකොට ඒ ටික හරි පරිස්සමට අරන් තියාගන්න තමයි තියෙන්නේ. මොකද මේක නාස්ටික් කෝටින් එකක් එන්නේ මේ ප්ලේට් එකට. එතකොට ටිකක් හීරුනොත් එමේ ඒක එතකොට අපිට පාවිච්චි කරන්න බෑනේ. ඉතින් ඒක නිසා සෝකනි කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි මම මේ සෑන්ඩ්විච් මේක එක අරගෙන තියෙන්නේ. රුපියල් 8000 ගාණක් වගේ තමයි මම ගන්නකොට උනේ 8000 9000 අතර ගාණක්. මට ගන්න පහසු තැනකින් තමයි මම මේක අරගත්තේ. ලොකුවට මම හොයලා බැලුවේ නෑ මීට වඩා අඩු ප්‍රයිස් එකකට තියෙනවද කියලා.
මේ වෙද්දි කිරිබත් එකත් ලෑස්ති. මම දැන් ලිප ඕෆ් කරලා තියෙන්නේ. මගේ හස්බන්ඩ් එහෙම ගොඩක් කැම කන කෙනෙක් නෙමෙයි. ඉතින් එයාට ඇති වෙන තරමට තමයි මම මේ දේවල් ටික ලෑස්ති කරගත්තේ. අද චූටි දෝනිගේ පෙබරවාරි මාසේ බර කිරන දවස. ඉතින් දැන් උදේ කෑම කාලා අපි තුන්දෙනාත් එක්ක එළියට යන්න ඕනේ. කෑම ටික මම ලෑස්ති කරලා ඉවරනත් එක්කම චූටි දෝනිත් ඇහැරුණා. ඊට පස්සේ කිරිබත් එක දැකලා එයාට කෑම කන්න ඕනේ කියලා ටිකක් කුරුකුරු ගාව. ඉතින් ඉක්මනට එයාටත් කෑම එක දුන්නා. අපි තුන්දෙනාත් එක්ක කෑම කාලා බබාගේ බරත් බලාගෙන අපි හැමම ගියේ මගේ මහ ගෙදරට. ගිහිල්ලා අපි ගෙදර එනකොට හවස 4:05 වගේ වුණා. දැන් මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න හදන්නේ. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් නිතරම මගෙන් ඉල්ලන දෙයක් වීඩියෝ එකකට එක මැසේජ් එකක් හරි එනවා. කමෙන්ට්ස් එනවා නිතරම. බබාගේ බර කොහොමද වැඩි වුනේ? බබා කෑම කනකොට කොහොමද තනියම එයාගේ බර වැඩි වෙනවද? ඇතිතරමට එයා කෑම කනවද? මේ දේවල් ගැන කොයිම වෙලාවකවත් අපිට බබෙක්ක තව බබෙක් එක්ක සංසන්දනය කරන්න බෑ. බබාලාගේ බරත් එහෙමයි. දරුවන්ගේ බර වැඩි අඩුවීම එකිනෙකාට සාපේක්ෂයි. දෙමව්පියන්ගේ ජාන අනුව බබාගේ උපත් බර අනුව ඒ වගේම මුලින් ඉඳලා යාලා කෑම කන බොන විදිහේ කෑම ගන්න දේවල් අනුව බර වෙනස් වෙන්න පුළුවන්. මගේ දෝනිට දැන් මාස 20 සම්පූර්ණයි. දෝනි පෙනුමෙන් මම පුංචි කාලේ වගේම. ලොකු වෙනකොට සමහරක් විට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි යාගේ උපත් බර වැඩි වීමත් මගේ පුංචි කාලේ වගේමයි. දෝනිගේ උපත් බර කිලෝ 3යි ග්‍රෑම් 700ක් තිබ්බා. ඩිස්චාර්ජ් කරලා අපි ගෙදර එනකොට බබාගේ බර කිලෝ 3යි ග්‍රෑම් 400ක් වුණා. මාසෙන් බබාගේ බර බලද්දී එයාගේ බර කිලෝ 3යි ග්‍රෑම් 300ට අඩු වෙලා තිබ්බා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් තව අඩු වෙලා තිබ්බේ මාසෙකින්. ඉතින් එදාම MOH ගෙන් මාව රාගම කිරිසායනය කියලා තියෙනවනේ ගවර්න්මන්ට් හොස්පිටල් වල. ඒ රාගම හොස්පිටල් එකේ තියෙන කිරිසායනට යොමු කළා. ඊට පස්සේ ඒ වෙද්දි මගේ බ්‍රෙස්ට් මිල්ක් සප්ලයි එක බබාට මදි නිසා බබාට වෛද්‍ය උපදෙස් මත ෆෝමියුලා එකක් දවසට නියමිත ප්‍රමාණයක් දෙන්න කියලා ડોක්ටර්ස්ලා අපිට කිව්වා. දෙවෙනි මාසයේ ඉඳලා බබාගේ උපත් බරට සාපේක්ෂව එයාගේ weight එක අපිට වැඩි කරලා හදාගන්න පුළුවන් වුණා. මාස 4 අපි බබාගේ පීඩියාට්‍රිෂියන්ගේ උපදෙස් මත එයාට සොලිඩ් ස්ටාර්ට් කළා. සාමාන්‍යයෙන් අපිට පුළුවන් කැම්ප් පොතේ ඒක සඳහන් කරලම තියෙනවා. මාස 4 අපි කෑම පටන් ගත්තත් සාමාන්‍යයෙන් අපිට පුළුවන් මාස 6 බබෙක්ට කෑම දෙන විදිහටම ටික බබාට මේ දේවල් හුරු කරගන්න. හැබැයි මම මාස 4 කෑම පටන් ගත්තත් මික්ස් ෆීඩ් කරපු අම්මෙක් විදිහට මම බබාට මුලින් ඉඳලා එකපාරටම වේල් 3ක් බබාට කෑම දෙන්න පටන් ගත්තේ නැහැ. දවසට එක වේලක් වගේ පොඩ්ඩක් ෆෘට් පියුරි ටිකක් වගේ මුලින්ම දෙන්න පටන් ගත්තා. අපේ බබාට වාඩි වෙලා තනියම ඉන්න පුළුවන් උන නිසා මාස 4 ඉඳලම මං එයා ෆීඩින් චෙයාර් එකේ ඉඳවලා තමයි කැම ටික දුන්නේ. එයාගේ පිටට පොඩි සපෝට් එකක් දුන්නා, පිලෝ එකක් තියලා. ඊට පස්සේ ටිකෙන් ටික අපි දවසේ ෆෝමියුලා දෙන එක නවත්තලා මාස 6න් පස්සේ යාට කැම වේල් 3 4 5 කරන ඉවර වෙලා වේල් 5 දෙනකොට බබාට රෑ ෆෝමියුලා එක විතරයි දුන්නේ. දවසේ ෆෝමියුලා දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා රෑට එක සැරයක් විතර ෆෝමියුලා එකක් දෙන්න පටන් ගත්තා. රෑ නිදා ගන්නකොට විතරක්. මගේ දෝනි මේ කාලෙදී හොඳින් කෑම ගත්ත බබේ. ඔයාලා මගේ පරණ වීඩියෝස් දැකලා ඇති. මම එක රෙසිපි බබාට හදලා දුන්නා. ඒතර තම්බලා දුන්නාම කහමදේ තමයි කන්න කැමති උනේ. ගොඩාක් දුරට බබාලා කහමදේ කන්න කැමති මුලේ මොකද ඒ කියන රස නිසා සහ මේ තල්ලේ ඇලෙන නිසා. බිත්තර තම්බලා කන්න කැමති වුණාට කහමදේ බබා ස්ක්‍රැම්බල් කරලා කනවා. අපිට ඒ විදිහට බබාලට දෙන්න පුළුවන්.
මේ මොන විදිහට අපි බිත්තර හදලා බබාට දුන්නත් අපි හදන්න ඕන පුළුවන් තරම් අඩු ගින්දරේ. එතකොට තියෙන සේරම විටමින්ස් ටික අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. මේ චුටි දෝනෙට මාස 5ේදී. හරියට මාස 5යි මේ වෙද්දී. දැන් නම් දකිද්දිත් ලෝබයි. මට අම්මලා හැමෝගෙම මගෙන් සහ ඔයගොල්ලෝ අපි හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ චුටි දරුවෝ හරිය පරිස්සමට බලා ගන්න. එයාලට පුළුවන් තරම් ආදරය කරන්න. මේ වයස් පහ වුණාට පස්සේ අපිට ආයෙත් එයාලත් එක්ක ඒ වයස් වලට යන්න බෑ. ඉතින් දැන් දකිද්දී මේ වයස් වල තව තවත් එයාලට ආදරය කරා නම් එයාලා එක්කම රැඳුණා නම් කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ මිස් වුණා නම් පුංචි හරි කාලයක් එයාලත් එක්ක ඉන්න ඒ අපරාධ කියලා හිතන වෙලාවල් තියෙනවා. ඉතින් මේ මට ඔයගොල්ලෝ අපි හැමෝටම මතක් කරන්නේ කාලය කියන දේ හරිය ඉක්මනට යනවා. දවසක් ගත වෙන්න යන්නේ හරිම කෙටි වෙලාවක්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ආදරය කරන්න. මගේ බබා කෑම රිජෙක්ට් නොකරන්න මං හිතනවා මං ගොඩක් දේවල් කරා. පළවෙනිම දේ තමයි යාට ප්‍රධාන වේල් තුන එකම තැන තියලා මං යාට කෑම දුන්නේ නැහැ. වේල් තුන දෙන තැන් වෙනස් කළා. ඊට පස්සේ බබාට කන්න දෙන ප්ලේට් එකේ ඉඳලම මම යාට ප්ලේට්ස් 3ක් වගේ කලර්ස් 3කින් වගේ ප්ලේට්ස් තියාගෙන ඒ දේවල් වෙනස් කර කර තමයි මම කවන කාලේ ඉඳලම බබාට කැව්වේ. ඒ වගේම යා කෑම රිජෙක්ට් කරන කෑම එකක් නම් කියන්නේ යා කෙසරයක් අකමැති වුණොත් නැවත මම එයාට ඒක බලෙන් කන්න දුන්නේ නැහැ. වෙන කෑම එකක් එක්ක අලුතෙන්ම හදලා දෙනවා. නැත්නම් ඒ කෑම එක එතනින් නවත්තලා තව ටික වෙලාවක් ගිහලා තමයි බබාට මම ආයි කෑම දෙන්නේ. ඉතින් මේ විදිහට කරපු නිසා දුම්මන්ද මගේ බබා කෑම රිජෙක්ට් කරන එක ගොඩාක් දුරට අඩු වුණා. සසු කෑම. කන්නකෝ. ගන්න බනද. මේ චූටි දුන්නට හරියට මාස 8 ලැබුවට පස්සේ දවස. ඉතින් බ්‍රහස්පතින්ද දවසක් බලලා ඉරට්ටි මාසවලනේ චූටි දෝනිලට ඉඳුල්කට ගාවන්න හොඳයි කියලා කියන්නේ. ඉතින් තාත්තටින් තමයි මේ දේ කළේ. බ්‍රහස්පතින්ද දවසක් බලලා මම කිරිබත් එකක් හදලා ඒකට කිරි හොදේකුත් ලෑස්ති කරගෙන දැන් මේ චුට්ටක් හස්බන්ඩ් කියලා උදෙන්ම කවා ගත්තා. එයා ඔෆිස් යන්න කලින්. ඉතින් ලොකු දේවල් නම් අපි ලෑස්ති කරගත්තේ නැහැ. ඒ මගේ හස්බන්ඩ්ගේ හැටි හරිම සරල විදියට තමයි අපි මේ දේත් එදා කරගත්තේ. උදෙන්ම මේ ලෑස්ති කරගත්ත කිරිබත් වලින් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවත් පූජා කරලා තමයි මේ දේවල් අපි කරේ බුදු පහන පත්තු කරලා මාස 8 වෙනකොට පපාගේ බර අධිබර ලයින් එකට ආවා. උගලන්ට බලන්න පුළුවන් දැන් මම chart එක පෙන්නන්න. අපි සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් ක්ලිනික් යන්නේ. හැබැයි MOH එකට වගේම අපි මාස දෙකකට විතර සැරයක් මුල් කාලේ බබාව ප්‍රයිවට් පීඩියට්‍රිෂියන් කෙනෙකුටත් පෙන්නනවා. ඉතින් MOH එකෙන් අපිට කිව්වා බබාට මේ දේ පිෂ්ටේ තියෙන කෑම දෙන එක අඩු කරන්න කියලා. ඒ වගේම බබාගේ පීඩියට්‍රිෂියන් උත් කිව්වේ සතියට එකපාරක් වගේ බබාට එකපාරක් දෙපාරක් වගේ උපරිම බටර් වගේ දේවල් කෑමට එකතු කරන්න, අල වට්ටක්ක බතල වගේ කෑම ටිකක් අඩු කරන්න කියලා. ඊළඟ මාසේ ඉඳලා බබාගේ බර නියමිත මට්ටමට ආයෙත් ආවා. හරියටම මාස 8න් පස්සේ අපි බබාට ෆින්ගර් ෆුඩ්ස් දෙන්න පටන් ගත්තා. ඒ ගැනත් මම කලින් වීඩියෝස් ගෙනත් තියෙනවා. මම මේ වීඩියෝ එකට ලින්ක් කරන්නම් අවශ්‍ය කෙනෙක්ට බලන්න. දැන් බබාට මාස 20 සම්පූර්ණයි. පෙබරවාරි මාස වෙනකොට දෝනිගේ බර කිලෝ 12යි ග්‍රෑම් 400යි. මට කියන්න ඕන උනේ බබාට අවුරුද්දක් වගේ වෙනකොට එයා අපි කවනවට කොහෙත්ම කැමති උනේ නැහැ. කෑම ටිකක් බිම හැලුණත් මම එයාට ඒක වැඩේ නතර කරේ නැහැ. එයාට තනියම කෑම කන්න ඉඩ දුන්නා. දවසකට පොඩි ස්නැක් එකක් වගේ දෙයක් තමයි අර එයාට කම්මැලි වෙලාවක් තිබුණොත් තමයි තනියම කන්න මට ඒ වෙලාවට කවා ගන්න පුළුවන් උනේ. ෆීඩින් චෙයා එකේ යාගේ ප්ලේට් එක තියලා දුන්නාම එයා ඉතින් භාගයක් බිම හලා ගන්නවා, ටිකක් සෙල්ලම් කරනවා, තව ටිකක් කෑම ගන්නවා. ඉතින් ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විදිහට තනියෙන් කෑම කනකොට බබාට කෑම ඇතිද, බබාගේ බර වැඩි වෙනවද මේ කියන දේවල්. මටත් මුලින් මේ ප්‍රශ්නේ තිබ්බා. මගෙත් හිතට හරිමදි. මොකද ටිකක් බිම වැටෙනවා. හැබැයි ඉතින් මම වැඩිපුර ටිකක් බබාට බෙදලා දුන්නා කොහොමත්. මොකද ඒ බිම හැලුණත් එතකොට එයාට මදි ප්‍රමාණයේ එයා කොහොමත් කනවනේ කියලා. ඒ දවසක් යනකොට මටම තේරුණා බබාගේ බර ගැටලුවක් නැහැ. එයා කොහොමත් නියමිත බරේ ඉන්න බබෙක්නේ. ග්‍රෑම් 100ක් හරි මාසෙට වැඩි වෙනවා නම් මට ඒ ඇති කියන එක මම හිතට ගත්තා. මොකද බලෙන් කැවුවා කියලා කොහොමත් කන්නේ නැත්තම් බුරුට මම ස්ට්‍රෙස් අරගෙන ගේ වටේ දුවලා කවන්න හැදුවා කියලා බබා කන්නේ නැහනේ. එයා කොහොමත් කන්නේ එයා කන්න කැමති ප්‍රමාණයම විතරයි. ඉතින් ඒක නිසා එයා කන්න කැමති දේවල් කන්න කැමති ප්‍රමාණයෙන් දෙනවා කියලා එදා ඉඳලා තීරණය කළා. එයාගේ බර වැඩි වීමේ ප්‍රශ්නයක් නැති නිසා. දැන් නම් චූටි දෝනි කෑම කාලා ඉවර නම් ප්ලේට් එක මට දෙනවා. තව ඕනනම් එයාට තීරණ විදියට එයා මට කියලා ඉල්ල ගන්නවා. නැත්නම් එයාට නැගිටලා යන්න පුළුවන් තැනක් නම් ස්ටූල් එකේ වගේ වාඩි වෙලා කෑවොත් එහෙම
එයා එතනින් අයින් වෙලා යනවා. ඉතින් මට දැන් අඳුර ගන්න පුළුවන් එයාට කෑම ඇතිද නැද්ද කියන එක මේ වයසේදී. එක එක බබාලා එක එක විදියයි. අපිට කොහෙලාකවත් කම්පෙයා කරන්න බෑ තව බබෙක් එක්ක. පෙලක් බබාලා පුංචි කාලේ කන්න නැති වුණාට ලොකු වෙනකොට හොඳට කන බබාලා ඉන්නවා. හැබැයි පුංචි කාලේ හොඳට කන බබාලා ටික ටික ලොකු වෙනකොට කන්නේම නැතිව කෑම අඩු කරන බබාලා ඉන්නවා. ඉතින් ඒක නිසා දරුවගෙන් දරුවට මේ දේවල් හරීම සාපේක්ෂයි. හැම මාසෙම එකම විදිහට බර වැඩි වුණෙත් නැහැ. සමහරක් මාසවල ග්‍රෑම් 150 ග්‍රෑම් 400ත් අතර බර ප්‍රමාණයක් තමයි චුටි දෝනිගේ අවුරුද්දෙන් පස්සේ වැඩි වුණේ. බබාගේ බර සම්බන්ධයෙන් ඕගොල්ලෝ අහපු දේවල් වලට මම හිතනවා ඕගොල්ලන්ට අදහසක් ලැබෙන්නේ නැති කියලා. මම කලින් කිව්වනේ ඕගොල්ලන්ට මේ දවස්වල අපි ගෙදර යනකොට ටිකක් හවස් වුණා කියලා. ඉතින් මේ 5ට වගේ ඇති මම ඉක්මනින් චේන්ජ් කරගෙන ඇවිල්ලා දැන් රෑ කෑම ටික ලෑස්ති කරගත්තා. හස්බන්ඩ් නම් ඉතින් හැමදාම වගේ කියන්නේ පොඩි දෙයක් කමු මොන හරි හදාගෙන කියලා. ඉතින් හැබැයි මට පැයක් වගේ තමයි මේ සේරෙටම ගියේ චූටි දුවනත් ඉතින් බලන ගමන් මේ දේවල් කරගන්න නිසා හස්බන්ඩ් ටිකක් මේ වෙලාවේ එළියට ගියා. උදේ චිකන් තඹපු වතුරකින් තමයි ඒ චිකන් ස්ටොක් එකෙන් තමයි මම කහබත් එක උයාගත්තේ. පරිප්පු ටිකක් කිරට හදාගත්තා අල තෙල් දාලා. හස්බන්ඩ්ට චිකන් මිරිසට හදලා ඕනේ කියලා කිව්වා. ඉතින් මට කන්න ආසෙ තියලා තිබ්බේ චිකන් ස්ටූ එකක් හදලා. ඉතින් හදන් තිබ්බ චිකන් ටික දෙකට බෙදලා දෙවිදියටම හැදුවා. ඊට පස්සේ මදි පාඩුවට මම පොඩි සලාදකුත් හදාගත්තා. මේ දේවල් ටික තමයි හදාගත්තේ. සලාද නැතුව අනිත් සේරම කෙසෙල් කොලේට මේ විදිහට බෙදාගත්තා. 3 දිනාටම ඇති වෙන්නේ එක බත් එකක් තමයි මම බෙදාගත්තේ. ඊට පස්සේ එයා ෆ්‍රයි එකේ yes baby ඊට පස්සේ එයා ෆ්‍රයි එකේ විනාඩි 10ක් 15ක් වගේ ටිකක් රත් කරලා තමයි මම අරගත්තේ. එතකොට කෙසෙල් කොලේ හොඳට සුවඳට බත් එක හොඳට තැම්බිලා තියෙනවා. අන්තිමට මේ විදිහට සලාද ටිකත් බත් එකට එකතු කරගත්තා. 3 දෙනාත් එක්කම අද බිම වාඩි වෙලා තමයි කෑම එක ගත්තේ. ඉතින් මේ විදිහට තමයි මේ දවස් අපේ ගත වුනේ. එහෙනම් තවත් ලස්සන දවසකින් ඔයගොල්ලන් හම්බෙන්න එනකම් සතුටෙන් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.